මේ දෙල්ලන්ගිල පන්සලෙන් කතා කරන්නේ. හෙලෝ. ඔයාට කතා කරන්නේ. මේ කතා කරන්නේ ඔයාට. මං කවුද කියන්නකෝ? ඉතින් ඔයා කවුද කියලා අපි දන්නේ නැහැ. ඔයා කවුද කියන්නේ අපි දන්නව. නමුත් ඉතින් ඔයා දන්නේ නැහැ. ඔයා කවුද කියන්නේ? මං දන්නේ නැහැ. මං ඔයා කවුද කියලා දන්නේ නැතිනම් කතා කරන්නේ. එහෙම කතා කරලා මේ කවුද කියලා දන්නේ නැතෝ. ඉතින් කවුරක් කතා කරන්න දෙයක් නැහැ. මේක හදිසි ප්‍රශ්නයක් නිසා තමයි අපි මේ කතා කරේ. මේ බෙල්ලන්ගිල පන්සලේ හාමුදුරුවන්ගේ ලොකු ඇට අපි අරන් ආව මේ ඔයාලා ගෙවල් පැත්තේ පන්සලට මේ පෙරහැරකට. එන අතරමාගෙදී ආලියා කුලප් වෙලා පැන්න ඔයගොල්ලන් ගෙවල් පැත්තට. පොඩ්ඩක් බලන්න මේ දැන් ඔයා ගේ පිටිපස්සේ මේ පොඩ්ඩක් බලන්න ගිහිල්ලා මේ ඉන්නවත් දන්නේ නැහැ. ඔයගොල්ලන්ට කරදරයක් වෙයි කියලා හිතලා තමයි අපි මේ දැනුම් දීමක් කරන්න කතා කරේ. ඔව් ඔව්. ආලියා දැකලා තියෙනව නේ මේ ඉතිස්සෙල්ලා? ආලියා දැකලා නැහැ. දැකලා නැද්ද? කකුල් හතරක් තියෙනවා හොඬ වෙලක් වගේ එකක් තියෙනවා. ඒක කළුයි ලොකුම ලොකුයි. ඔව් කළුයි ලොකුයි පොඩ්ඩක් බලන්න ලොකුවට පේන ඈ. මොකද හෙක් ගන්න කොරොක් එක්ක වගේ. හෙක් ගන්න හම්බෙන්නේ අඬන්න වෙන්නේ ඌ ඇවිල්ලා පහර දුන්නොත් එහෙම. මොකද? කික් ගන්න ආයි පාර මේක මගුලන්නේ කො මේ මොකක් හරි කියන්න ගත්තා කික් ගාලා හරියන්නේ නැහැ. මේක සීරියස් ප්‍රශ්නයක් ඒකයි මේ කියන්නේ. ඉතින් අලියා ඔයා කියන්න. අලියා මේ වැඩක් නැහැ. ඉන්නවනම් අපිට කෝල් එකක් දීලා කියන්න මේම අලියා ඉන්නවා මෙතන ඉන්නවා අතන ඉන්නවා කියලා පොඩ්ඩක් හොයලා ගමේ මිනිස්සුන්ගෙන් අහලා. ගමේ මිනිස්සුන්ට කියන්න මේම අලියා පැනලායි කියලා. කියන්න. කියලා ඉවරලා ඒගොල්ලන්ට විස්තරේ කියන්න කකුල් හතරක් තියෙන කළුයි කියන්නේ ලොකුයි කියන්නේ. හොඳ වැඩක් තියෙනවා කියන්නේ. කියලා ඉවරලා මේ ගම දැනුවත් කළා මේ අපිට කෝල් එකක් දෙන්න ඊට පස්සේ අපි එන්න දංගල් එහෙම අරගෙන ලොරියක් අරගෙන අල්ලගෙන යන්න. අල්ලගෙන යන්න. අල්ලගෙන ගියාට කමක් නැහැ නේද? කමන්නේ අල්ලගෙන යන්න. අල්ලගෙන යන්න දෙයිද දන්නේ නැහැ නේ. ඉස්තික් ගාරෝ ආයි බාර ඔන්නෝක තමයි එපා වෙන ඔන්නෝ හිනාවට. ඇක් ගාරෝ කරවක් එක්ක. මල පයින් අලියාලා දෙන්නේ ඔය සොම්බර් රිවර්ස් වෙන්න දෙක. අලිය ගැව්වට එහා වෙන්න ගහනවා දැන් ඕ හිනානා වෙන්නේ කොයි විදිහට ඇක් ගාරෝ. ඔන්න ඉතින් ආයි තානවා කවුද කියලා පන්සලේ ලොකු ආමතුරුන්ගේ රංගම ඥාතියෙක් කතා කරන්නේ. හෙලෝ. බෙල්ලන්ගිල පන්සලේ ලොකු ආමතුරු අඳුරනවද? අර තාත්තේ තියෙන ලොකු ආමතුරු තාත්තේ තියෙන අර සිවුරාඳින්නේනේ. සිවුරාඳින්නේ තාත්තේ තියෙන ඒ ආමතුරුන්ගේ රංගම ඥාතියෙක් කියලා පන්සලේ ලොකු ආමතුරුන් අලිය බලාගන්නේ මම අලි ඩ්‍රයිවර් මම තමයි අලි ඩ්‍රයිවර් රේජේ. ඉතින් අලිය පැනලා ගියා දැන් ලොකු ආමතුරුන්ට කියන්නත් බෑ. කිව්වොත් එන අප්සෙට් එකනේ. කොහොම හරි අලිය හොයලා දෙන්නත් ඕනේ. දැන් මාර ප්‍රශ්නයක මම ඉන්නේ. හෙලෝ. හෙලෝ. අම්මට පිරි මේ කවුද මේ අලියට කතා කරන්නේ? කවුද? ඔය අලියට කතා කරන්නේ? නෑ මේ අපි කන්දරේ ලොකු ආමතුරුන් මේ ඇටාට කතා කරන්නේ ඔය. ඈ? ලොකු ආමතුරුන්ගේ ඇටාට කතා කරන්නේ මේ අලියද? අලියට කතා කරනකොට හිත තමයි දන්නවද? අනේ ඒ අලියට කතා කරන්න පුළුවන්. ආමතුරු ලොකු ආමතුරුන්ගේ මේ වෙනම හරි කතා කරනවා කියලා ආමතුරුත් එක්ක. අනේ එහෙම කියන්නේ බව ඕනෝකනේ ඉතින් මොකක් හරි කොහොමද කියලා කොහොමද කතා කරන්නේ? කොහෙද කුණුහරුප කිව්වේ නෑනේ මම වැදගත් දෙයක් කිව්වේ මං කිව්වේ මේ අලිය නැති වෙලා අලිය හොයාගන්න ඕනේ අද 12 වෙනි ඉතල අලිය හොයාගන්න නැත්නම් මට ලොකු හාමුදුරුවෝ හොඳටම බයිනවා. තමුද මේ විකාර කතා කරන්නේ මොන මගුලක් තෝරන්නේ අලිය හොයාගන්න කියන්නේ මම මේ ඔළුව ගිහින් කරගෙන ඉන්න තමුද මේ මගුලක් කතා කරන්නේ. මොන හෙද්දක් තෝරි මේ අනේ මේ විකාර කතා කරනකොට ඔන්න අලිය හොයනකොට බන්න ඕනේ දෙපිටකට ඕ වාඩි ඉන්නවා අලිය ඉන්නවා කියලා බලන්න. අනේ මේ විකාර කතා කරන්නේ අලිය මොන මගුලක් තෝරන්නේ මට කරදරේ ඉන්න දෙන්නේ නැහැ යකෝ ගෙදරට ඉන්න දෙන්නේ නැහැ හත්තරේ කොහෙලද නිවාඩු දාන්නේ මුන් ඉන්න දෙන්නේ නැහැ යකෝ මල්ලක් කරදරයක් යකෝ මේක